මේ දවස්වල දුබායි වල ජොබ් හොයන්න එන්න හිතාගෙන ඉන්නවා නම් එන්න එපා. හේතුවක් ඇතුව කියන්නේ එන්න එපා. හේතුව තමයි සමයක පටන් ගන්න තියෙන ඇත්තටම හරිම රස්නේ. එළිය ඔයාලට ඇවිදලා කරලා නම් ජොබ් ගන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි මේ කාල සීමාවේ රට ඇතුළට එන්න එපා. මොකද මේ විදිහට 46ට 44 සෙල්සියස් ඒ වගේ ප්‍රමාණයක උෂ්ණත්වය යනවා. ඉතින් ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි ඒක. විශේෂයෙන්ම ඔයාලා දන්නා මේක බලපාන්නේ එළිය වැඩ කරන කටියට ගොඩාම බලපාන්නේ. ඒකත් එක්ක මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්නවා කියන එක ටිකක් අනිවාර්යයෙන්ම තීරණාත්මක දෙයක් වෙනවා. මොකද ඇවිදින්න කරන්නේ නැතුව ජොබ් හොයන්න පුළුවන් රටක් නෙමෙයි මේ ඩුබායි කියලා කියන්නේ. එන ඕනම කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඇවිදින්න වෙනවා. එම්ප්ලොයමන්ට් වීසා එකකින් නෙමෙයි නම් ඔයාලා එන්නේ. විසිට් වීසා එකකින් හරි ෆ්‍රීලාන්ස් හරි ඔය කියන මොන විදිහේ වීසා එකකින් ආවත් අනිවාර්යයෙන්ම ඔයාලට ඒකට බහින්න වෙනවා ජොබ් එකක් හොයාගන්න රෙෆරන්ස් එකක් මුකුත්ම නැත්තම්. ඒ නිසා කියන්න තියෙන්නේ මෙහි ඉන්න වීසා උස්තාරලා කියයි එන්න ඩුබායි වල ඕන වෙලාවක ජොබ් තියනවා කියලා. ඩුබායි වල ජොබ් තියලා නැත්තේ නැහැ. හැබැයි මේ කාල සීමාව වෙන කට්ටිය රිස්ක් එක අරන් එන්න. ඊට පස්සේ යන්න එපා. ජොබ් එකක් හම්බුන්නේ නැහැ. හොයාගන්න උන්නේ නැහැ. ඔහොම මැසේජ් තමයි ඉතින් එන්නේ. ජොබ් හොයාගන්න වෙන්නේ ප්‍රධානම හේතුව තමයි රට ගැන කියවීමක් නැතු වෙන එක. රාමසානට ආපු කඩිරතේ ගෙහෙම වුණා. දැන් සමයක පටන් ගන්න තියෙනවා සමය කියන කට්ටියට. මොකද ඔයාලට මේක ෆීල් වෙන්නේ නැහැ. එළියට යන්න පුළුවන් මට්ටමක් නැහැනේ නේ. ඉතින් ආවට පස්සේ අපිට කොච්චර උමනාව තිබ්බත් ටිකක් අමාරුයි. ඒ නිසා එන්න කලින් ගොඩාක් හිතන්න මේක රිලේ වීසා කරන කට්ටියට. මොකද එයාලගේ ඉන්කම් එකට යම්කිසි බාධාවක් කරන නිසා. හැබැයි අපේ කට්ටිය මේක කොයිතරම් දුරට ප්‍රායෝගික ගණේද කියලා මම දන්නේ නැහැ. මොකද හිතන්නේ කට්ටිය හිතන්නේ මේ එනවට අකමැත්තට කියන කතා කියලා. එහෙම නැහැ. ඇවිල්ලා බලන්න. එහෙම නැත්නම් ඇවිල්ලා හැරිලා ගියපු කට්ටියකින් අහලා බලන්න.